විද්‍යාඥයෙක් විදිහට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ විද්‍යාව අඩුපාඩු දන්නේ නැතුව. උදේවරු ඉන්න සමහර කෘෂිකර්ම පීඨයේ හවසේ ඉන්න විද්‍යාපීඨයේ රැට ඉන්න ශාස්ත්‍ර පීඨයේ ඉතින් දර්ශනය වගේ විෂයකට තමයි අතන විද්‍යාවේ තියෙන අඩුපාඩු දකින්න පුළුවන් වෙන්නේ. ඒ විද්‍යාවේ තියෙන අඩුපාඩු දකින්න පෙරාදෙනි දර්ශනාංශය තෝතන්නක් වුණා. කැනඩාවේ NASA වගේ සලකන සින්ක්‍රොට්‍රෝන් රේඩියේෂන් ෆැසිලිටි එක කැනඩියන් ඩොලර් බිලියන් ගාණක් පාවිච්චි කරලා හදපු ආයතන වල වැඩ කරන්න ලැබුණා. ඒ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වගේ දේවල් අධ්‍යයනය කරන්නත් ලැබුණා. අනේ ඇමරිකාව මං කියන්නේ ට්‍රෙන්ඩ් එකක් ඇති කරනවා. ඒ ට්‍රෙන්ඩ් එක තමයි ගොඩක් අය ෆලෝ කරන්නේ. ඉතින් සිංහල බෞද්ධ පරිසරයක ජීවත් වෙනකොට මම හිතන්නේ නිකම්ම සිංහල භාෂාව නැත්නම් ඒ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න ලැබුණා. ඒ කතාව තමයි මම හිතන්නේ ඔය එක ඉත්තක මල් දාලා තිබ්බේ ගම්පා ප්‍රදේශයක එක පවුලක කොහොමද උනේ කියලා. රුවන්ඩාව කියන රටට මට යන්න හම්බුනේ 2010 දී අවුරුදු 14කට ඉස්සෙල්ලා. ඒ රට බොහොම දුප්පත් රටක්. ඒ රටේ ව්‍යසනයක් සිද්ධ වුණා. ජෙනොසයිඩ් එකක් කියලා කියනවා. අද අපි මුළු අප්‍රිකාවේ තියෙන රටවල් 60 ගාණෙන් රුවන්ඩාව කියන රට ඇත්තටම මුතු ඇටයක් විදිහට සලකනවා. මොකද ඒ තරම් ඉදිරියට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. මුදල් වලින් මේ ප්‍රශ්න විසඳනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒක මම හිතන්නේ ඒක මිත්‍යාවක්. තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ලැබෙන්නේ අධ්‍යාපනය තුළින් විතරයි. ඉතින් අපි ගොඩාක් වෙලාට හිතන ඡන්දයක් දීලා මේ රජය අපේ ඔක්කොම ප්‍රශ්න විසඳාවි කියලා. ඊට පස්සේ අවුරුදු 5කින් දකිනවා ඒකක්වත් සිද්ධ වුණේ නැහැ කියලා. ඉතින් අපි 76 නෙවෙයි 176ක් හිටියත් ඔක වෙන්න පුළුවන්. අපි මට මේ රජයේ දෙයි කියලා නැත්තම් වෙන කවුරු හරි දෙයි කියලා බලාගෙන හිටියනම් මම පහුගිය අවුරුදු 50 තිස්සේ බලාගෙන ඉන්නවා රෙන්න මං කරපු දෙයක් නැහැ. දේශපාලන පරිවර්තන සිද්ධ වේවි. ඒ මත සියල්ල සිද්ධ වෙයි කියලා හිතන්න හොඳ නැහැ. අපේ අතේ ගොඩක් තියෙනවා. ඒවා අපේ අතට අරගෙන අපි අපේ ජීවිත වෙනස් කරන්න උත්සාහ කරමු. පාන් ගෙඩිය ගන්නත් තමන්ගේ බෙන්ස් එක හරි BMW එක පාවිච්චි කිරීම තුළදී සිද්ධ වෙන හානිය හිතන්න. අපි අධ්‍යාපනයේ මොනවද ලබලා තියෙන්නේ? අපි ලබලා තියෙන තට්ටු 100 ගණන්. කූ කොන්ක්‍රීට් වනාන්තර හදලා තියෙනවා. වාහන පුරවලා පයින් යන්න බැරි තරමට. යාපනයේ ජනතාව අධ්‍යාපනයේ මූලික හරය හොඳටම ගත්තයි කියලා මට හිතෙනවා. ඒක යාපනයේ අධ්‍යාපනය හදලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශයකට වඩා තමන්ගේ ජීවිත බොහොම සරල ඒ වගේම රිච් විදියට සමාජයත් සමග ජීවත් වෙන්න. අද මට ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බුණා. ලංකාවේ අනුර කුමාර දිසානායක හම්බුණා. කෙලින් හිට ගන්න පුළුවන් නම් ඒ අය ඉස්සරහ දෙකට තුනට නැවෙන්නේ නැතුව. ඒක තමයි අධ්‍යාපනයෙන් දෙන නියම පන්නරය. අතන මේ දවස්වල මම ගොඩාක් ආකර්ෂණ හිතේ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ තියෙන කාරණා ඉගෙන ගන්න විශේෂ මීතික කළ ආරණ්‍ය සේනාසනේ. ඒකට පූජ්‍ය කේමානන්ද හාමුදුරුවෝ ඒ වගේ අය ලොකු ආభాෂයක් දුන්නා කියලා මට හිතෙනවා. ඒ ඔක්කොටම ඇත්තන පේරාදෙණිය කියන තැන හරි වැදගත් වෙනවා. අයිබෝන් අද ජෙනුයින් ටොක්ස් වලට ඇවිල්ලා ඉන්නේ ප්‍රොෆෙසර් පුෂ්පරාජා තවරාජ්. ටිකක් අමුතු කෙනෙක්. ප්‍රොෆෙසර් කොහොමද තොරතුරු ඉතින්? වරදක් නෑ. ඇත්තටම මේ දවස්වල පොඩි නිවාඩුවකට ලංකාවට ආවා. සති 3ක විතර වගේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න හම්බුණා. නුවර පැත්තට පොඩ්ඩක් බලන්න යන්න හම්බුණා. යාපනයට ගියා. ඒට අමතරව මේගොම වගේ පැති වලට පොඩ්ඩක් යන්න හම්බුණා. සතුටුයි ලංකාවට එන්න ලැබීම විශේෂයෙන් මේ දවස්වල. මේ ගොඩක් අයට දෙන ප්‍රශ්නයක් තමයි දැන් කොහොමද මෙච්චර ලස්සන සිංහල කතා කරන්නේ? පොඩ්ඩක් කියමුකෝ ඒ ගැන. මගේ නම පුෂ්පරාජා තවරාජා. දෙමෝපියන් ආන්ද්‍රවිල හින්දු යාපනයෙන් ආවේ. යාපනයේ කියන කාර්යනගර ප්‍රදේශයෙන් ආවේ. මගේ තාත්තා ලංකා වනේ සංස්ථාවේ වැඩ කළේ. ඉතින් අපි ඇත්තටම අතුරුගිරි ප්‍රදේශයේ තමයි ජීවත් වුනේ. ඉතින් සිංහල බෞද්ධ පරිසරයක ජීවත් වෙනකොට මම හිතන්නේ නිකම්ම සිංහල භාෂාව නැත්නම් ඒ සංස්කෘතිය ගැන ඉගෙන ගන්න ලැබුණා. එහෙමයි ඉතින් දෙමළ නමක් එක්ක සිංහල භාෂාව ටිකක් ඉගෙන ගන්න ලැබුණේ. දෙමළ නමක් එක්ක සිංහල පරිසරයක හැදෙන ප්‍රොෆෙසර් අවසානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා. ඒ තමයි මම හිතන්නේ ඔයාගේ ජීවිතේ රසවත්ම කාලය ගත වෙන තැන. ඔව් දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්නේ 1986 දී. ඒක නිකන් භාගයක් විතර සලකන්න පුළුවන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්න ලැබීම ගැන. ඉතින් පළවෙනි අවුරුදු විතරයි ඉවර කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ 87 88 89 වගේ අවුරුදු 3ක් විතර විශ්වවිද්‍යාල වහලා තිබ්බා. රටේ තිබ්බ තත්ත්වය තුළ. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආපහු ආවා 1990 දී. ඇවිල්ලා ඉතිරි අවුරුදු 3ක් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටියා. ඇත්තටම මගේ උපාධිය සම්පූර්ණ කරගැනීමෙන් ඊට අමතරව කතිකාචාර්යවරයෙක් වශයෙන් වෛද්‍ය පීඨයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඉතින් ඊට අමතරව තව අවුරුදු 4ක් කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරන්න ලැබුණා. ඒ කාලය තුළදී මට ඇත්තටම කෘෂිකර්මයේ රසායන විද්‍යාව, ඒ වගේම දර්ශනය, සිංහල භාෂාව, දේශපාලන විද්‍යාව, ඒ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න එකම තැන මම හිතන්නේ ලංකාවේ තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. ඉතින් මහාචාර්යවරු බොහෝම ශ්‍රේෂ්ඨ මහාචාර්යවරු ඒ අය හැම වෙලේම මට ඒගොල්ලෝගේ පන්ති වලට එන්න දුන්නා. ඉතින් මම එක වෙලාවක උදේවරු ඉන්න සමහර කෘෂිකර්ම පීඨයේ හවසේ ඉන්න විද්‍යාපීඨයේ රැට ඉන්න ශාස්ත්‍ර පීඨයේ සෑම ශිෂ්‍යයෙකුට ලංකාවේ යන්න තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තමයි නියම තැන. කතාවක් තියෙනවා මේ මේට් බයිසිකල් එක නැගලා කැම්පස් එක වටේම ඇවිදලා ආප්ප කාලා ප්ලේන් ටියක් ගහලා ආපු ඒ සුන්දර කාලේ. දර්ශනාංශෙත් එක්ක තිබිච්ච සම්බන්ධය මොකක්ද මේ? එකක් මම ඉගෙන ගත්ත දෙයක් තමයි අතර විශ්වවිද්‍යාලයේ උපාධි කීපයක් හදාරලා විද්‍යා විෂයන් වල තියෙන අඩුපාඩු. ඒක නිරපේක්ෂ සත්‍යයක් නෙවෙයි. අතර විද්‍යාව කියන්නේ සම්භාවිතාවය ඔස්සේ යන දෙයක්. ඉතින් මට හරි උනන්දුවක් තිබ්බා අතරම විද්‍යාව විවේචනය කළ හැක්කේ විද්‍යාව තුළ ඉඳගෙන විද්‍යාවෙන් පිටට යන්න ඕන. ඒ කියන්නේ දර්ශනය වගේ විෂයකට තමයි අතන විද්‍යාවේ තියෙන අඩුපාඩු දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඇත්තටම
MA ෆිලොසොෆි එකක් පටන් ගත්තා. ඒ අතරේ ආචාර්ය RD ගුණරත්න මහාචාර්යතුමා තමයි අතන දර්ශනාංශයේ අධිපති. එතුමා කිව්වා ඉතින් මගේ තියෙන සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඉතින් අතරම බොහොම ලොකුයි. අතර මේව ගැන සාකච්ඡා කරන්න හම්බෙනවා. ඒට අමතරව හිටිය ගුණපාල ධර්මසිරි, ඒට අමතරව මහාචාර්ය කලන්සූරිය, ඒට අමතරව ප්‍රේමසිරි. ඒ වගේ බොහොම විද්වතුන් හිටිය තැනක් විදිහට තමයි මම පෙරදිනේ දර්ශනාංශය දකින්නේ. ඉතින් ඒ අයත් එක්ක සම්බන්ධ වෙලා මේවා සාකච්ඡා කරන්න මේවා දකින්න ලැබිච්ච එක ඇත්තටම වෙනත් භාග්‍යයක්. ඇත්තටම විද්‍යාව හදාරන වෛද්‍ය ශිෂ්‍යයෙක් නැත්නම් ඉංජිනේරු ශිෂ්‍යයෙක් නොලැබෙන දෙයක්. විද්‍යාවේ තියෙන අඩුපාඩු දකින්න පෙරදිනේ දර්ශනාංශය තෝතන්නක් වුණා. ඒ ගුරුවරු ලබා දුන්න දැනුම ඔස්සේ මට තේරුණා අපි හදාරන විද්‍යාවෙත් තියෙන යම් අඩුපාඩු. ඒ අඩුපාඩු දැනගැනීම වැදගත්. ඒ මොකද එහෙම දන්නේ නැත්නම් අපි නිකන් විද්‍යාව තුලත් යන අන්ධකමන. විද්‍යාඥයෙක් විදිහට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ විද්‍යාව අඩුපාඩු දන්නේ නැතුව. මෙහෙමයි ඉතින් අතන විශ්වවිද්‍යාල කාලේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතරම ගොඩාක් දේවල් ගවේෂණය කරන ගොඩාක් දේවල් හා සම්බන්ධයෙන් තරුණ කාලේදී සෑම තරුණයෙකුට නැත්නම් තරුණයෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒ දේවල් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. ඉතින් අතන මේ දවස්වල මම ගොඩාක් ආකර්ෂණවත් හිතේ බෞද්ධ දර්ශනය හා සම්බන්ධයෙන් තියෙන කාරණා ඉගෙන ගන්න විශේෂයෙන් මහාචාර්ය ගුණපාල ධර්මසිරි බෞද්ධ ශිෂ්ටාචාර්ය මූලධර්ම කියන පොත ලියපු කෙනෙක්. ඉතින් එතුමා සහ වෙනත් බෞද්ධ කටයුතු හා සම්බන්ධයෙන් විශේෂ මීතිරිකල ආරණ්‍ය සේනාසන ඒකේ පූජ්‍ය කේමානන්ද හාමුදුරුවෝ ඒ වගේ ලොකු ආభాෂයක් දුන්නායි කියලා මට හිතෙනවා. බුද්ධ ආගම නැත්නම් වෙනත් දර්ශන වෙනත් පැති දකින්න. ඒ කලේ අතන ගවේෂණාත්මක දෙයක්. ගවේෂණය යන්නේ අදහස් කරන්නේ මේවා තුළ ඇති සත්‍යය මොකද්ද? මේවා යම්කිසි හරයක් තියෙනවද කියලා බලන්න තිබු උනන්දුව තුළ කරපු දෙයක් විදිහට තමයි මම දකින්නේ. ඒ ඔක්කොටම ඇතන පෙරාදෙන කියන තැන හරි වැදගත් නැහැ. ඔබට ආචාර්ය උපාධි හැදෑරීම සඳහා රටවල් 3ක් තෝරගන්න අවස්ථාවක් දෙනවා. ඔබ කැනඩාවට තමයි ඉස්සෙල්ලාම යන්නේ. මම කවදාකවත් පිට රටකට ගිහලා තිබෙන ඉන්දියාවට ඇරෙන්න. කියවපු අහපු දේවල් ඔස්සේ මට කැනඩාව හා සම්බන්ධයෙන් ලොකු ආසාවක් තිබ්බා. ඒ නිසාම තමයි අතන කැනඩාවට ගියේ. අනික් රටවල් ඉච්චර නරක රටවල් නෙමෙයි. ආසාවක් වගේ දෙයක් නිසා තමයි කැනඩාවට ගියේ. ඒතර මම ගියේ ප්‍රාන්තයේ සස්කැටුවන් කියන ප්‍රාන්තයේ කෘෂිකර්මයේ පැත්තෙන් ලෝකෙ ඉහළින්ම තියෙන තැනක්. ඉතින් අතන සස්කැචුවන් යුනිවර්සිටි කියන්නේ අතරම කෘෂිකර්ම හා සම්බන්ධයෙන් පශ්චාත් උපාධි හදාරන්න හොඳ තැනක්. කැනඩාවේ ප්‍රාන්තයේ බොහෝම ඉදිරියෙන් සිටින ලෝකයේ අතරම කෘෂිකර්මයේ පැත්තෙන්. ඉතින් ඒකයි හේතුව කැනඩාව තෝරගන්නත් අතරම සස්කැචුවන් යුනිවර්සිටි එක තෝරගන්නත් හේතුව ඒකයි. කැනඩාවෙත් අතරම බොහොම හොඳ ආයතන වල මට වැඩ කරන්න හම්බුන විශ්වවිද්‍යාල සහ කැනඩාවෙත් NASA වගේ සලකන සින්ක්‍රොට්‍රෝන් රේඩියේෂන් ෆැසිලිටි එක කැනේඩියන් ඩොලර් බිලියන් ගාණක් පාවිච්චි කළා. හදපු ආයතනවල වැඩ කරන්න ලැබුණා. ඒ ආයතනවලදී ඇත්තටම විශේෂයෙන් අතරම පරමාණු මට්ටමේ නැත්නම් උපපරමාණු වශයෙන් ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වගේ දේවල් අධ්‍යයනය කරන්නත් ලැබුණා. ඒ අධ්‍යයනය කරලා යම්කිසි සේවයක් කරන්න ලැබුණා කැනඩාවට. කැනඩාවෙන් ඔබ ඇමරිකාවට එනවා. ඇමරිකාවේදී මේ දවස්වල මොනවද ඔබ කරන්නේ? මේ දවස්වල ඇත්තටම ජනාධිපතිවරයා බරක් ඔබාමා. බරක් ඔබාමා කියන්නේ කළු ජනාධිපතිවරයෙක්. එතුමා ජනාධිපති වෙන්න පුළුවන් නම් ඇමරිකාව මොන වගේ රටක්ද කියලා බලන්න තමයි අතන ලොකු ආසාවක් ඇති වුණේ. ඉතින් ඒ ඔස්සේ තමයි ඇමරිකාවට ආවේ. විශේෂයෙන් කැනඩාවෙන් ඉගෙන ගන්න පුළුවන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තට පස්සේ ඊළඟට මට හිතුණා ඇමරිකාවට ගියොත් වෙනත් විදියකට පෝෂණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් අවුරුදු 14ක් තිස්සේ ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ඇමරිකාව කියන්නේ ලෝකයේ විශාල ධනවත්ම රට. ධනවත්ම යන්නේ අදහස් කරන්නේ මුදල් වශයෙන් නෙමෙයි ඩොලර් වශයෙන් නෙමෙයි. ඒතර ජනගහනයත් මිලියන 330ක් ඉන්නවා. විශාලම රටක්. ඒ රටේ ඒ අය හිතන විදිය, ඒ වැඩ කරන විදිය, ඒගොල්ලන්ගේ දැක්ම සිතුම් පැතුම් හරි වැදගත් වෙනවා. ලංකාව වගේ රටකටත් ඉගෙන ගන්න. මොකද ඒගොල්ලෝ කරන වැඩ තමයි දවසක නැත්නම් අවුරුද්දකින් දෙකකින් නැත්නම් අවුරුදු 5කින් 10කින් ලංකාව වගේ රටවල් වලටත් එන්නේ. ඒ කියන්නේ ඇමරිකාව මං කියන්නේ ට්‍රෙන්ඩ් එකක් ඇති කරනවා. ඒ ට්‍රෙන්ඩ් එක තමයි ගොඩක් අය ෆලෝ කරන්නේ. ඉතින් මට හිතුණා එහෙමනම් ට්‍රෙන්ඩ් එකක් ඇති කරනවා නම් ඒ වගේ තැනක ඒ ට්‍රෙන්ඩ් එකක් ඒගොල්ලෝ ඇති කරන්නේ කොහොමද? ඒ සම්බන්ධයට ඉගෙන ගන්න පොඩි ආසාවක් තිබෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම කරේ ඉගෙන ගැනීම. අද දක්වාම කරන්නේ ඉගෙන ගැනීම. ඉතින් ඒ ඔස්සේ මං හිතුවා ඇමරිකාව තමයි තාමත්ම වැදගත් වෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී අවුරුදු 14කට ඉස්සෙල්ලා කාලෙකට ඉස්සෙල්ලා මේ පත්තරයක දාලා තිබුණා සිංහල පුවත්පතක ඔබේ ෆැමිලි ට්‍රී එක ගැන. හරිම ලස්සන කතන්දරයක්. ඒ විස්තර දාලා තිබේ අතරේ මගේ බිරිඳගේ පැත්තේ පවුලේ සහෝදර සහෝදරියන් ගැන දාලා තිබේ එක ඉත්තක මල් කියලා ලංකාදීප පත්තරේ ෆුල් පේජ් ආටිකල් එකක්. ඒක දාලා තිබේ අතර මේ පවුලේ 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනාගේම විස්තර. ඒ අතරේ මාවත් එක්ක රාන්දලා තිබ්බා. ඉතින් ලොකුම එක්කෙනා ගම්පහ ප්‍රදේශයේ ඉන්න ලොකු ව්‍යාපාරිකයෙක්. ඊළඟට ඉන්න පිරිමි එක්කෙනා අතරම ඉංජිනේරුවෙක්. ඉතින් එයා බැඳලා ඉන්න එක්කෙනාත් දොස්තර කෙනෙක්. තුන්වෙනියට ඉන්න එක්කෙනා තමයි බිරිඳගේ අක්කා.
එයා ළමා වෛද්‍ය විශේෂඥවරියක්. එයාගේ මහත්තයාත් දොස්තර කෙනෙක්. ඊළඟට හිටියේ අක්කා තමයි ඇත්තටම විදුලි බල මණ්ඩලයේ ජෙනරල් මැනේජර් GM උනේ. ඊට පස්සේ එයාගේ හස්බන්ඩ්ත් ඇත්තටම එන්ජිනියර් කෙනෙක්. එයාත් ඇඩිෂනල් GM. ඉතින් ඊළඟ අක්කා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඉහළම ඇකවුන්ටන්ට් කෙනෙක්. ඊට පස්සේ එයාගේ හස්බන්ඩ් මහා බැංකුවේ ඇත්තටම ඩිපිටි ගවර්නර් වගේ මට්ටමේ හිටිය කෙනෙක්. අනිත් අයියා අජිත් අයියා කියලා කියනවා. එයා ඇත්තටම කොළඹ මහ රෝහලේ සර්ජන් කෙනෙක්. එයාගේ නෝනා ළමා වෛද්‍ය විශේෂඥවරයා. ඊට පස්සේ හිටියා තව අයියා කෙනෙක්. එයා ඇත්තටම කටුබද්ද එන්ජිනියරින් ෆැකල්ටි එකේ සෙලෙක්ට් වෙලා ඉඳලා පළවෙනි අවුරුද්දේ වාහනයක් හයගේ හංගේ හැප්පිලා යමලා. මගේ නෝනා එයා ඇත්තටම මහාචාර්යවරයෙක් ඇමරිකාවේ. ඉතින් ওই පවුලේ විස්තර තමයි දාලා තිබ්බේ. ඊට අමතරව ওই පවුලේ හැම ළමෙක් මේගොල්ලන්ගේත් ළමයි එක්ක නැත්නම් ඇමරිකාවේ නැත්නම් ලංකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු විදිහට වැඩ කරනවා. නැත්නම් වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ කතාව තමයි මම හිතනවා ඒක එක්ක මල් දාලා තිබ්බේ ගම්පා ප්‍රදේශයක එක පවුලක කොහොමද උනේ කියලා. ඒක වෙන්න ඇත්තටම හේතුව තමයි ඇත්තටම මේගොල්ලන්ගේ අම්මා ටීචර් කෙනෙක්. අම්මා දුන්න දේ තමයි ඒ දරුවන් අට දෙනා ඉස්සරහට ගෙනිච්චේ කියලා මට හිතෙනවා. ඒ කතාවේ තියෙන්නේ. ඔයතරම නිදහස් අධ්‍යාපනයේ මහඟු ඵලනේ. අනිවාර්යයෙන්ම මේ ඔක්කොම නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් තමයි ඔක්කොම අවුට් උනේ. ඒත් එක්කම කියමුකෝ ඔබේ පවුල ගැන ඉස්සරහ. මගේ පවුලේ මම තමයි වැඩිමල්. මට මල්ලි නංගිලා දෙන්නෙක් ඉන්නවා. මල්ලි මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. නංගිලා දෙන්න ඉන්නවා එංගලන්තේ. ඉතින් අම්මා දැන්ට ලංකාවේ ඉන්නේ. අනිත් ඔක්කොම පිටරට තමයි ඉන්නේ. ඔබ බිරිඳත් මහාචාර්යවරියක් නේ? ඔව් එයාත් මහාචාර්යවරියක්. ඇත්තටම පෙරදින විශ්වවිද්‍යාල මට හම්බුනේ අද ඇමරිකාවේ ඉහළින්ම ඉන්න මහාචාර්යවරියක් වශයෙන් කියන්න පුළුවන්. ප්‍රොෆෙසර් තවරාජ් කියන්නේ ගොඩක් තරුණ ශිෂ්‍යොත් එක්ක ලෝකයේ විවිධ රටවල් වල වැඩ කරලා තියෙන කෙනෙක්. විශේෂයෙන් රුවන්ඩාව, කැනඩාව, ඇමරිකාව වගේ රටවල් කීපයකම තරුණ දරුවොත් එක්ක විවිධ පරීක්ෂණ කටයුතු වල සහභාගී වෙච්ච කෙනෙක්. ඉතින් අපේ රටේ දරුවන්ට මේවෙන් ලැබිච්ච ආభాෂය ගැන පොඩ්ඩක් කතා කරොත්. මම ඇමරිකාව විතරක් නෙමෙයි අතරම චීනෙත් වැඩ කළා අවුරුද්දක් විසිටින් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට චීනයේ බේජිං නගරේ සෑම දරුවෙකුටම කියන්නේ මේ රටේ පාසලෙන් හරි විශ්වවිද්‍යාලයකින් හරි නැත්නම් පෞද්ගලික උපකාරක පන්තියකින් හරි මොනවා හරි දෙයකින් ලැබෙන දේ උපරිම වශයෙන් ප්‍රයෝජනට ගන්න. ඒක අනාස්ති කරන්න එපා. ඔබ ඒක පාවිච්චි කරේ නැත්නම් තවත් කෙනෙකුට ඒ අවස්ථාව නොලැබී යනවා. මේ සීමිත සම්පත් ඔස්සේ ඔයගොල්ලන්ට දෙන අධ්‍යාපනය කියන දේ අතහැරියොත් හානි දෙකක් සිද්ධ වෙනවා. එක හානිය තමයි තමන්ගේ ජීවිතේ යන්න පුළුවන් ගමන කෙටි වෙනවා. අනිත් එක තමයි තව කෙනෙකුට යන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති වෙනවා. මොකද ඔබ ඒ අවස්ථාව අරගෙන පාවිච්චි කරපු නැති නිසා. ඉතින් මම සෑම දරුවෙකුටම කියන්නේ ඔගේ පාසල මොකක් වුණත් විශ්වවිද්‍යාලය මොකක් වුණත් තමන් අද ඉන්න තත්ත්වය මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒකේ හැම අවස්ථාවකම අධ්‍යාපනය උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මමත් මෙච්චර දුර ගිහිල්ලා තාමත් ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් ඔබ තරුණ ශිෂ්‍යයන් වශයෙන් ඔබ ගොඩාක් දේවල් කළ හැකි. මටත් වඩා ගොඩාක් දුර ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ගවේෂණය කරන්න ලැබේ. උදාහරණ කිහිපයක් කියන්නම්. රුවන්ඩාව කියන රටට මට යන්න හම්බුනේ 2010 දී අවුරුදු 17කට ඉස්සෙල්ලා. ඒ රට බොහොම දුප්පත් රටක්. ඒ රටේ ව්‍යසනයක් සිද්ධ වුණා, මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුණා, ජෙනොසයිඩයක් කියලා කියනවා. නමුත් ඒ රටේ අතරම ඒ වගේ තත්වයකින් ගොඩ එනකොට ඒ රටේ ගමන් මාර්ගයට පොඩි උදව්වක් දෙන්න ලැබීම තුළදී අද අප්‍රිකාවේ මුළු අප්‍රිකාවේ තියෙන රටවල් 60 ගානෙන් රුවන්ඩාව කියන රට ඇත්තටම මුතු ඇටයක් විදිහට සලකනවා. මොකද ඒ තරම් ඉදිරියට ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. අපේ රටෙත් මම කියන්නේ විවිධ දේවල් සිද්ධ වුණා මේ රටෙත්. නමුත් ඒ ඔක්කොම පාඩම් විදිහට දකිමින් තියෙන සම්පත් වලින් උපරිම විදිහට ප්‍රයෝජන අරගෙන තමන්ගේ ජීවිත හැඩගස්ස ගන්න. තව කෙනෙකුට උදව් කරන්න. ඒ ඔක්කොම කරන්න හම්බෙන්නේ නැහැ මුදල් වලින්. මුදල් වලින් මේ ප්‍රශ්න විසඳනවා කියලා කවුරු හරි හිතනවා නම් ඒක මම හිතන්නේ ඒක මිත්‍යාවක්. තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ලැබෙන්නේ අධ්‍යාපනය තුළින් විතරයි. ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඒක අතාරින්න එපා. අතහැරලා අවුරුදු 5-10ක් විතර ඉන්න පුළුවන් ජොලිය එනවද ඊට පස්සේ නම් අපායක ජීවත් වෙනාගේ දුක්ඛ සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොච්චර මුදල් තිබ්බත් අධ්‍යාපනයෙන් ගන්න පුළුවන් දේ ගන්න බැරි වුණොත් ආයෙනම් හදන්න බැරි වෙයි. ලෝකයේ දියුණුම රටක් රුවන්ඩාව. ලංකාවට හැරුණොත් එහෙම ලංකාවත් තරුණ නැගිටීම් දෙකකට සම්බන්ධ වුණා. ඒ වගේ යුද්ධයක් තිබුණා අවුරුදු 30ක. මම අර මුලින් කිව්වා වගේ 88-89 කාලෙදිත් රටේ දුටුවේ අතරම තරුණ නැගිටීමක් නැත්නම් තරුණ අසහනයක් නැත්නම් ඒ වගේ තත්ත්වයක් ඇති වුණේ. ඊට පස්සේ අපි දැක්කා අරගලය. ඒ දෙක අතරදී අපි දැක්කා උතුරේ තිබ්බ ප්‍රශ්නේ. ඉතින් මේ ඔක්කොම ඔස්සේ දැන් අලුත් පරිසරයක් අපිට ඇති වෙලා තියෙන, අලුත් ආණ්ඩුවක් දැන් ඇති වෙලා තියෙන. අධ්‍යාපනයේ පදනම ඔස්සේ අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් නැත්නම් අපේම තියෙන ගැටලුවක් ඔස්සේ තමයි මේ ප්‍රශ්න ඇති වුණේ කියලා ඒකට අපි උත්සාහ කරනවා. අඩුම ගානේ අපිවත් වෙනස් වෙන්න. අලුත් රජයක් පත් කරන්න පුළුවන් තමයි. නමුත් ඒ රජය පත් කරලා ඒගොල්ලෝ කරනකම් බලාගෙන ඉන්නවට වඩා තම ජීවත් වෙන සමාජයේ වට අපිට රටට ගොඩාක් වැඩ කරන්න පුළුවන් රජය කරන්න ඉස්සෙල්ලා. ඉතින් අපි ගොඩාක් වෙලාට හිතන ඡන්දයක් දීලා මේ රජය අපේ ඔක්කොම ප්‍රශ්න විසඳාවි කියලා. ඊට පස්සේ අවුරුදු 5කින් දකිනවා ඒකක්වත් සිද්ධ වුණේ නැහැ කියලා. නමුත් අපි දන්නේම නැතුව අපිට අවුරුදු 5ක විතර කාලයක් අපිට නැති වෙලා තියෙනවා. ඒ වගේ අපි දැන් කියන නිදහසේ දැන් අවුරුදු 76ක් විතර කාලයක් කො විදිහට ගියා කියලා.
ඉතින් අපි 76 නෙවෙයි 176ක් හිටියත් ඕක වෙන්න පුළුවන්. මට මතකයි එක සැරයක් අර මං කිව්වා වගේ බරක් ඔබාමා කිව්වේ අතට රට වෙනස් වෙන්න ඉස්සලා තමන් වෙනස් වෙන්න උත්සාහ කරන්න කියලා. You be the change කියලා. තමන් ඒ වෙනස්කම ඇති කරන්න කියලා. මම හිතන්නේ ඒක වෙන්න ඇති අපිත් ඇමරිකාවට ඇද ගන්න හේතු වෙන්න ඇත්තේ. ඒ නිසා මම දරුවන්ට කියන්නේ වෙන කෙනෙක් දෙනකම් බලාගෙන ඉන්න එපා. පුළුවන් තරම් උත්සාහයක් දරලා මොන හරි දෙයක් ඉගෙනගෙන ඒ තමන් බලාපොරොත්තු වෙන වෙනස ඇති කරගන්න. අපි මට මේ රජයේ දෙයි කියලා නැත්තම් වෙන කවුරු හරි දෙයි කියලා බලාගෙන හිටියනම් මම පහුගිය අවුරුදු 50 තිස්සේ බලාගෙන ඉන්නවා වෙන්න මං කරපු දෙයක් නැහැ. ඒක නිසා හැම වෙලේම අවධානය කරන්න මේ ශිෂ්‍යයන්ට මේ රටේ අයට කියන්නේ දේශපාලන පරිවර්තන සිද්ධ වේවි. ඒකට අපි සහභාගී වෙන්න පුළුවන් නම් සහභාගී වෙමු. නමුත් ඒ මත සියල්ල සිද්ධ වෙයි කියලා හිතන්න හොඳ නැහැ. අපේ අතේ ගොඩක් තියෙනවා. ඒවා අපේ අතට අරගෙන අපි අපේ ජීවිත වෙනස් කරන්න උත්සාහ කරමු. ඒකත් එක්ක මම සම්බන්ධ වෙන්න කැමතියි ඔබ මෑතකදී යාපනයට සංචාරයක් ගියා. විශේෂයෙන්ම යාපනයේ දරුවෝ මුණ ගැහෙන්නේ නැති සරසවි සිසුන් ඔයාගේ හිතවතුන් යාපනයේ දරුවන්ගෙන් තරුණයන්ගෙන් මොකද්ද අපිට ගන්න පුළුවන් දෙයක් තියනවද? ඒගොල්ලන්ගේ අදහස මොකද්ද අධ්‍යාපනය ගැන, හයර් එඩියුකේෂන් ගැන? අද අපි දකිනවා ඇත්තටම අපේ රටේ මේ තරංගයක් ඔස්සේ සිද්ධ වෙන දේවල් කියන මේ සම්පත් වලට සීමිත සම්පත් වලට තියෙන තරංගයක්. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තියෙන තරංගයක්. උසස් පෙළ A level ඒ ගැනීමේ තරංගයක්. මේවා ඇත්තටම තරංග නෙවෙයි. අධ්‍යාපනය කියන්නේ තරයෙන් වියුක්ත වූ ක්‍රියාවලියක්. තමන්ගේ මනසින් තමන්ගේ අවබෝධයෙන් කරන වැඩසටහනක් අධ්‍යාපනය කියන්නේ. ඒකේ ප්‍රතිඵල විදිහට සමහර විශ්වවිද්‍යාලයට යන්න ලැබේ නැත්නම් යන්න නොලැබේ. යාපනයේදී මම දකින්නේ යාපනයේ ජනතාව අධ්‍යාපනයේ මූලික හරය හොඳටම ගත්තයි කියලා මට හිතෙනවා. ඒකට කියන්නේ හේතුව මොකද? අපි දැන් දකුණේ ඉඳගෙන සමහර වෙලාවට දකිනවා යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය යාපනයේ ළමයි තමයි විශ්වවිද්‍යාලේ යන්නේ කියලා. නෑ ඒක පොඩි පැත්තක් විතර. නමුත් අධ්‍යාපනයෙන් ලබන ඒ හරය යාපනයේ නැත්තම් උතුරේ ජනතාව වෙනත් විදිහකට පාවිච්චි කරනවා කියලා මට හිතෙනවා. උදාහරණයක් විදිහට ඒගොල්ලන්ට පයින් යන්න පුළුවන් ගමන පයින් යනවා. පයින් යන්න බැරි ගමන බයිසිකලයකින් හරි යනවා. බයිසිකලයකින් යන්න බැරි ගමන පොදු ප්‍රවාහන සේවය ඔස්සේ යනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? අපිට පයින් යන්න පුළුවන් නම් නැත්නම් බයිසිකලයකින් යන්න පුළුවන් නම් Tamanට ශාරීරික ව්‍යායාම ලැබෙනවා, ව්‍යායාම ලැබෙනවා. Tamanගේ මුදල් ඉතිරි වෙනවා. ඒ වගේම තමන් පරිසරයට කරන හානිය අවම වෙනවා. අපි හිතමු දැන් මෙතන කඩේ යන්නත්, පාන් ගෙඩිය ගන්නත් තමන්ගේ බෙන්ස් එක හරි BMW එක පාවිච්චි කිරීම තුළදී සිද්ධ වෙන හානිය හිතන්න. තමන්ට මුදල් තියනවා කියලා හිතාගෙන ඒවා පාවිච්චි කරන්න ගියාම වෙන හානිය. යාපනයේ අධ්‍යාපනය හැදලා තියෙන්නේ නැත්නම් උතුරු කොරියාවේ අධ්‍යාපනය හැදලා තියෙන්නේ මට හිතෙන විදිහට විශ්වවිද්‍යාල ප්‍රවේශයකට වඩා තමන්ගේ ජීවිත බොහොම සරල ඒ වගේම රිච් විදිහට සමාජයත් සමග ජීවත් වෙන්න. එහෙම නම් දැන් අපි උදාහරණයක් විදිහට කොළඹ නැත්තම් මේ නුගේගොඩ ප්‍රදේශය බලුවොත් එහෙම අපි අධ්‍යාපනය මොනවද ලබලා තියෙන්නේ? අපි ලබලා තියෙන ලොකු කොන්ක්‍රීට් වනාන්තර හදලා තියෙනවා. තට්ටු 100 ගණන්. වාහන පුරවලා පයින් යන්න බැරි තරමට. දමිළ ජනතාවගෙන් පමණක් නෙමෙයි පෞද්ගලිකව ඔබගෙනුත් දැක්කා ඒ පරිවර්තනීය වෙනස. ගොඩක් වෙලාවට ඔබ ලංකාවට ආවම දුම්රිය තමයි ගමන් යන්නේ. ඔබට වාහනයක් අරන් යන්න පුළුවන්. ඇත්තට මම නම් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්නේ කාරණා කීපයක් හින්දා. මට ඇවිදින්න පුළුවන් තැන මම ඇවිදිනවා. ඒකෙන් මට ව්‍යායාම ලැබෙනවා. පොදු ප්‍රවාහන සේවාවන් වලදී දුම්රිය යන්න පුළුවන් නම් ඒක තමයි මම පළවෙනිම තෝරගන්න එක. දුම්රිය වගේ තැනකදී මට යන ගමන් වෙන දෙයක් ගැන හිතන්න ඕනේ නෑ. ඒක මට පොතක් කියවන්න පුළුවන්. නැත්නම් කාට හරි ඊමේල් එකක් ලියන්න පුළුවන්. නැත්නම් ටෙලිෆෝන් කෝල් එකක් ගන්න පුළුවන්. නැත්නම් ටෙක්ස්ට් මෙසේජ් එකක් දාන්න පුළුවන්. නැත්නම් මම කැමති සින්දුවක් අහගෙන යන්න පුළුවන්. එක තැනකින් ඉඳන් තව තැනකට යන ගමන් මට තවත් වැඩ රාශියක් කරන්න ලැබිලා තියෙන ඒ ගමන් කාලෙත්. අනිත් එක මානසික සහ කායික නිදහස. ඇතරම මේ ශ්‍රී ලංකා රජයේ මොන ප්‍රශ්න තිබුණත් කොයි රජයේ ආවත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් වෙන් කරනවා. විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තත් ලෝකයේ තියෙන මතය සහ වියතුන්ගේ මතය තමයි ඒවා බොහොම හොඳ මට්ටමේ අධ්‍යාපනයක් ලබා දෙන ආයතන කියලා. නමුත් ඒක ගැනත් යම් යම් මතවාද තියෙනවා අලුතෙන් සමහරුන්ගේ. විශේෂයෙන් අපේ ප්‍රෝග්‍රෑම්ස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් අප්ඩේට් වෙලා නැහැ. ඒවා මදි, මොඩර්න් ගතිය මදි. මෙන්න මේ වගේ කාරණා ගැන ඔබතුමාගේ මතය මොකක්ද? අපේ රටේ විශ්වවිද්‍යාලය හා සම්බන්ධයෙන් මම දන්න නිසා මම ගොඩක් කතා කරන්න ඇත්තටම සෑම ජාතික විශ්වවිද්‍යාලයකම උගන්වන ආචාර්යවරු, මහාචාර්යවරු ඔක්කොම බොහොම සුදුසුකම් ඇති අය. පර්යේෂණ ශාස්ත්‍රීය කටයුතු හා සම්බන්ධයෙන් වැඩ කරලා නමක් තියෙන අය තමයි ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්නේ. හොඳ සහතිකයක් දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ සුදුසුකම් ගැන. ඉතින් ඒක නිසා සෑම ශිෂ්‍යයෙකුටම කියන්නේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළු විය හැකි නම් නොමිලේ ලබා ගන්න පුළුවන් පරිසරයක් අය අතාරින්න. ඇමරිකාවට යන්න කලින් අපේ ලංකාවේ ශිෂ්‍යයන්ට විශේෂ යමක් මොනවද කියන්න තියෙන්නේ ඔබ? මම හිතන්නේ ශිෂ්‍යයන් අධ්‍යාපනයෙන් මම දකින්නේ අධ්‍යාපනය කියන්නේ මේ උපාධි ගහම ඩිග්‍රී ගැනීමත් නැත්නම් මේ A level පාස් වීම වගේ කාරණාවලට ලඝු කරන්න එපා. ඒක බොහොම සීමිත දැක්ම.
අපි බලන්නේ අධ්‍යාපනයෙන් අපි හිතන විදිය සහ මේ රටේ අපේ සමාජයේ සහ සමස්ත රටම හිතන විදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තමයි අධ්‍යාපනය කරන්නේ. අද මට බරක් ඔබාමා හම්බුණා, දැන් තේරිලා ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බුණා, ලංකාවේ අනුර කුමාර දිසානායක හම්බුණා. Tamanට කෙලින් හිට ගන්න පුළුවන් නම් ඒ අය ඉස්සරහ දෙකට තුනට නැවෙන්නේ නැතුව ඒක තමයි අධ්‍යාපනයෙන් දෙන නියම පන්නරය. ඒක මම හිතන්නේ සෑම ශිෂ්‍යයෙක්ම ලබන්න උත්සාහ කරන ඒ තුලින් ඔබට අදීනව ජීවත් වෙන්න පුළුවන් වෙයි.